මිනුම් උපකරණ සම්බන්ධව හිම අර මතකයි නේද? වර්නියර් කැලිපර් එක ගැන එදා සම්පූර්ණ විස්තරයක් කියලා දුන්නා. ඊට පස්සේ මේ මයික්‍රොමීටර් ස්කෘප් ප්‍රමාණයෙන් මතකයි නේද? ඒක කුඩා මිනුම ගන්න පුතේ අර ස්කෘප් අන්තරාලය මතකද? කුඩා මිනුම ගන්නේ ස්කෘප් අන්තරාලය. එයා රවුමක් කරකවද යන චූටි දුර බෙදීම වට පරිමාණය කෑලි ගන්න. පුතාලට තියෙන්නේ ස්කෘප් අන්තරාලයේ මිලිමීටර් 0.5යි වට පරිමාණය කෑලි 50ක් තියෙනවා. ආයෙ තියෙනවා ස්කෘප් අන්තරාලයේ මිලිමීටරයයි බෙදීම වට පරිමාණය කෑලි 100යි කියලා එකක්. ඔය මොකා ගත්තත් ස්කෘප් අන්තරාලය මිලිමීටර් 1යි හරි. ස්කෘප් අන්තරාලය මිලිමීටර් 1යි වට පරිමාණය කෑලි 100 එකක් තියෙනවා. ස්කෘප් අන්තරාලය 0.5යි බෙදීම වට පරිමාණය කෑලි 50 එකක් තියෙනවා. මුගේ කුඩා මිනුමත් 0.01යි. මුගේ කුඩා මිනුමත් 0.01යි නිසා වර්නියර් කැලිපර් මේ මොකද්ද මයික්‍රොමීටර් ස්කෘප් ප්‍රමාණය සම්බන්ධව ගානක් දුන්නොත් කුඩා මිනුම ගන්න ස්කෘප් අන්තරාලය බෙදීම වට පරිමාණය කෑලි ගන්න. මෙහෙම එකක් තිබ්බත් මෙහෙම එකක් ගත්තත් ඔයාට කුඩා මිනුම ගැන වරදින්නේ නැහැ. මන්න ඕනනම් ටක් ගාලා එකක් ඇඳලා මම්ම රූපයක් ඇඳලා ඔයාට උත්තරේ ගන්න විදිය කියලා දෙන්නම්. කිසිම අවුලක් කරගන්න නැතුව මම අඳින්නේ රූප පුතා රූප අඳින්න ඕනේ බලාගෙන ඉන්න ඉඳලා තමයි තියෙන්නේ. හරිද මේ බලන්න. මං කියනවා ස්කෘප්පු අන්තරාලය 0.5 මිලිමීටර් වන වට පරිමාණය කෑලි 50ක් සහිත ස්කෘප් බලන්න මං කියද්දි මැදලා ඉවර කරනවා වට පරිමාණය කෑලි 50ක් සහිත ස්කෘප් ප්‍රමාණයකින් ලබාගත් පාඨාංකයක් පහත රූපයේ දැක්වේ. හරිද? පුතායන් අහනවා මේ පාඨාංකය කීයද කියලා. හරි මේ බලන්න. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මම මේකේ සමපාත කෑල්ල ඔයාට හොයාගන්න පුළුවන් විදිහට මම මෙන්න මෙහෙම ලියනවා. හරිද? ඔන්න වැඩේ. ඔන්න මයික්‍රොමීටර් ස්කෘප් ප්‍රමාණයකින් ලබාගත් පාඨාංකයක් තමයි මේ තියෙන්නේ. පුතාලා දන්නවා මේ මිලිමීටර බිඳුව, මේ මිලිමීටර 1, මේ මිලිමීටර 2. මේ කවුද කියලා ඇහුවොත් ස්කෘප් අන්තරාලය 0.5 කියපුවම මේ මිලිමීටර 1, 2 කියලා තියෙනව නේද? හරිද? ඒ වගේම මේ තියෙන්නේ මිලිමීටර 0.5. මේ 0.5 1, 1.5 2, මේ ඉන්න 2.5. තේරුණාද? මේ 1 2 3 කියලා තියෙන මිලිමීටර ටික ආපහු මැදින් කෑලි දෙකකට බෙදලා තියෙන්නේ. හරිද? වශනිකව මං අඳින රූපේ මතක් වෙච්චාම ආට දැනගන්න පුළුවන්. හරිද? ඉතින් මේක ස්ට්‍රක්චර් එකකට හෝ MCQ එකකට නිකන් ආවොත් ඔයා මතක තියාගන්න වැඩි වෙලාවක් යන්නේ අහන් ඉන්න විතරයි තියෙන්නේ. පුතේ මේක 40 නම් මේ මධ්‍ය රේඛාව සමග මේකේ මේ මධ්‍ය රේඛාව සමග සමපාත කෑල්ල කවුද කියලා මං අහනවා කීයද? මේ කෑල්ල කීයද? මේක 40 නම් මේක 39 38ද නැත්නම් 41 42ද? මේක 42 දක්ෂිනාවර්තව තමයි මේ කොටස් අගේ වැඩි වෙන්නේ. මේක 42 කියලා කියනවා. ඉතින් පුතාගෙන් ඇහුවොත් මේකේ පාඨාංකය කීයද කියලා ඇහුවොත් කොහොමද අහන්නේ? පාඨාංකය සමානයි රේඛීය පරිමාණයේ පාඨාංකයට එකතු කරනවා කවුද? වට පරිමාණයේ පාඨාංකය. පැහැදිලිද කියන එක? එහෙනම් මේකේ රේඛීය පරිමාණයේ පාඨාංකයට එකතු කරනවා වට පරිමාණයේ පාඨාංකය. එහෙනම් මේකේ රේඛීය පරිමාණයේ පාඨාංකයට මෙයාට එකතු කරනවා වට පරිමාණයේ පාඨාංකය. වර්නියර් කැලිපරේ සම්බන්ධ සියල්ල මම එදා කියලා දුන්නා. ඒ නිසා මම ස්ක්‍රූ ප්‍රමාණය ගැන මේ කියලා දෙන්නේ. ඔය වගේ මතක් කරා නම් පුතාලා මතක දන්නේ තෙදඬු තුලාව ඒකේ උපරිම ධාරිතාවයක් ගැන එහෙම කියලා දුන්නා. මතකද දන්නේ වාට. අර පඩි දෙක ඉල්ලපුවම ග්‍රෑම් 2000යි කිලෝ 2යි ඊට පස්සේ මැද බාහුවෙන් 500යි ඒ කෙලවර එකාගෙන් 100යි ඉස්සර එකාගෙන් 10යි කියලා මතකද 2610යි කියලා. ඒක අදහසක් කිව්වේ ඒක අර තෙදඬුලා ඔයාලට තියෙන නිසා. උපරිම ස්කන්ධය කිරා ගන්න පුළුවන් 2610 කියලා මතකද? ස්කන්ධය අර පඩි දෙකක් එල්ලා කිලෝ නිකන් අදහසක් කිලෝ 2යි කියන්නේ ග්‍රෑම් 2000යි මැද එකාගෙන් ග්‍රෑම් 500යි කෙලවර එකාගෙන් ග්‍රෑම් 100යි අර ඉස්සර එකෙන් ග්‍රෑම් 10යි කියලා. එසේ දඩු තුන විතරක් පාවිච්චි කළා මයින්න පුළුවන් උපරිම කීයද 610යි. ඊට පස්සේ මයින්න පුළුවන් චූටි මිනුම තමයි ඔකගෙන් ග්‍රෑම් 0.2ක් මයින්න පුළුවන් කියලා කිව්වේ. සෝරි ග්‍රෑම් 0.1ක් ග්‍රෑම් 0.1ක් මයින්න පුළුවන්. හරිද ග්‍රෑම් 0.1ක් මයින්න පුළුවන් කුඩා මිනුම තෙදන තුලාව නිකන් මතක් වෙච්ච නිසා ඔය කියලා දෙන්නේ. හරි ඊට පස්සේ මේකේ රේඛීය පරිමාණයේ පාඨාංක කියන බලන්න මිලිමීටර් 1 මිලිමීටර් 2 පහුවෙලා කලබල වෙන්න එපා 2 වගේම 2.5ක් පහුවෙලා කියලා තේරුම් ගන්න. ඔයාට අන්තිමට පේන රේඛාව මිලිමීටර් 1 පේනවා 2 පේනවා 2.5ක් පේනවා. සමහරවිට 2 පහුවෙලා තියෙන පුළුවන් 2.5 පේන්නේ නැති වෙයි. මේකේ 2 පහුවෙලා 3ට කලින් 2.5 පේනවා. 2 පේනවා වගේම 2.5 පේනවාද කියලා බලන්න. රේඛීය පරිමාණයේ පාඨාංක එන්නේ 2.5 මිලිමීටර් එකතු කිරීම වට පරිමාණයේ පාඨාංක එන්නේ මේ වට පරිමාණයේ පාඨාංක එන්නේ සමපාත කොටස් ගන්න මේ මධ්‍ය රේඛාවත් එක්ක සමපාත කෑලි ගන්න 42යි 42 ගුණ කිරීම මේකගේ කුඩා මිනුම් පුතේ 0.01යි ඒක නිසා උත්තරේ
2.5යි බිඳුව එකතු කිරීම මේක ගුණ කරපුවාම එන්නේ 0.4යි 2. හරිද? උත්තරේ එන්නේ මේක එකතු කරපුවාම 2.922 මිලිමීටර. කො බලන්න මේක මතක් වෙච්ච අය? ඔබලන්න පාඩම් ගන්නෙදී මතක් වෙච්ච අය. ඕනම් මූලාංක දෝෂිකුත් ඔතනම කියලා දෙන්න. හරිද? කට්ටිය chat එකේ දාන්න ඕනේ මේ සීන් එක කුඩා මිනුම ගන්න විදිහ ස්ක්‍රූප් අන්තරාලය බෙදීම මට පරිමාණ කැලි ගන්න කියලා කිව්වා. මේක බෙදපුවම 50න් කැල්ලකින් ඕනම් බෙදලා බලන්න කුඩා මිනුම එන්නේ කීයද? 0.01යි කියලා එන්නේ. හරි තේරුණාද කියලා chat එකේ ඔහොම දාන්න. හරි ඊට පස්සේ මේකගේ හරි මේකා ගත්තාම මුගේ මූලාංක දෝෂයක් තිබ්බොත් එහෙම පුතේ මේ බලන්න. මේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක මම ඔයාලට මෙහෙම කියන්නම් මේකගේ බිඳුව පුතේ තිබ්බොත් මෙහෙම මධ්‍ය රේඛාව පාස් කරලා ගිහිල්ලා හරි මෙහෙම ඔයා දන්නවා මේක 45යි කියලා මේක මධ්‍ය රේඛාව පාස් කරලා ගිහින් තිබ්බොත් අර වර්නියර් කැලිපරයක් නිකන් මතක් කරලා දුන්නොත් ඒක මට මෙතන අවශ්‍ය නැහැ වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ බිඳුව කෙලින් වර්නියර් බිඳුව ඉන්නේ නැතුව ප්‍රධාන පරිමාණයේ බිඳුව පාස් කරලා මේ පැත්තට වර්නියර් බිඳුව ගිහිල්ලා හිටියොත් අපි කියන ඍණ මූලාංක දෝෂ කියලා මතකද මේ වම් පැත්තට ගියොත් පාස් කරලා ඒ වගේ මෙයාගේ මධ්‍ය රේඛාව ගාව ඉන්නේ නැතුව මෙහෙම වැඩිපුර කැරකිලා ගියොත් මුට කියන්නේ ඍණ මූලාංක දෝෂයක් කියනවා කියලා. මේකේ සමපාත කෑලි ගන්න මේකේ 48යි. හරි මේ වගේ වෙලාවක ඍණ මූලාංක දෝෂය කියලා ගන්නේ මුට තියෙන ඍණ මූලාංක දෝෂය. ටග්ගාලා අපි ගන්න එහෙම නැහැ ඍණ මූලාංක දෝෂය සමානයි 48යි එහෙම කියලා. මේකේ වට පරිමාණය කෑලි ගන්න අර වර්නියර් කැලිපර් එක ප්‍රධාන පරිමාණයට වම් පැත්තෙන් තිබ්බහම ඕන්ට වඩා පාස් කරලා ගියපුවම ඍණ මූලාංක දෝෂ කියලා ගන්න. මේකෙත් මධ්‍ය රේඛාව පාස් කරලා බිඳුව උඩ ගියපුවම ඍණ මූලාංක දෝෂය. අමාරුයි කියලා දෙන්න ඍණ මූලාංක දෝෂ ගන්නෙ. අරෝගේ වර්නියර් පරිමාණය කෑලි ගානෙන් සමපාත කෑලි ගාන අඩු කරන්නේ වර්නියර් කැලිපර් එක මුගේ වට පරිමාණය කෑලි ගානෙන් මෙන්න මේ සමපාත කෑලි ගාන 48ට අඩු කරනවා. ඒකල තමයි ගුණ කරන්නේ 0.01 කාගෙන්ද කුඩා මිනුමෙන්. එහෙම ගුණ කරොත් මේක එනවා 2 ගුණ කිරීම 0.01යි කියලා. මුගේ ඍණ මූලාංක දෝෂයක් තියෙනවා 0.02යි. ඍණ මූලාංක දෝෂය 0.02යි කියලා කියන්නේ මේ ස්ක්‍රූ ප්‍රමාණයෙන් 70ට වඩා 0.02ක් අඩුවෙන් තමයි කියන්නේ. එහෙම වුණොත් මේකගේ සත්‍ය පාඨාංක ගන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? 0.02ක් මොකද කරන්නේ? 0.02ක් පුතේ මොනවා කරනවද? එකතු කරනවා. එහෙම වුණොත් සත්‍ය පාඨාංක කීයද? 2.94යි. ඔන්න මූලාංක දෝෂ ගැනත් කියලා දුන්නා. මේකේ හරිද අපිට හිටියොත් මෙන්න මෙහෙම. ඔයාට මේ මෙහෙම තිබ්බොත් එහෙම ඔයා තේරුම් ගන්න බිඳුව මේ හරිය නැවතිලා තිබ්බොත් එහෙම. හරිද? මේ 1 මේ 2 මේ 3 තුන්වෙනි කොටස සම්පාතලා ඉන්නේ. එහෙනම් ප්‍රධාන මේ මධ්‍ය රේඛාවට පල්ලෙන් හිටියොත් එහෙම වර්නියර් මේ වට පරිමාණයේ බිඳුව හරියට වර්නියර් කැලිපර් එක ප්‍රධාන පරිමාණයේ බිඳුවට දකුණු පැත්තෙන් ඉන්නවා වගේ. හරිද? එහෙම හිටියොත් මේ පල්ලෙන් හිටියොත් එහෙම අපි මුට කියනවා ධන මූලාංක දෝෂයක් තියෙන කියලා. ධන මූලාංක දෝෂය ගන්නේ සමපාත කෑලි ගාන නිකම්ම ගුණ කරනවා කුඩා මිනුමෙන්. මේකේ සම්පාත කෑලි ගාන 3යි කුඩා මිනුමෙන් ගුණ කරපුවාම ඔන්න ඔහම එනවා 0.03යි කියලා. මුට තියෙන ධන මූලාංක දෝෂයක් නම් අපි කරන්නේ මුගෙන් මයින් හැම එකක්ම 70කට වඩා වැඩි නිසා අපි කරන්නේ මේ ආපු වගේ මොනවා කරනවද 0.03 අඩු කරනවා. හරිද? එතකොට මේකේ උත්තරේ එන්නේ 2.89 මිලිමීටර. ඔය ආර කරලා තියෙන දේවල් වලට අමතරව මේ චූටි වෙලාවකින් මේකත් මතක් වුණා කියලා මං හිතනවා. ධන මූලාංක දෝෂ, ඍණ මූලාංක දෝෂ සහ පාඨාංක ගැනීම ඔයාලට මතක් වුණාද? හරි මතක් වුණා නම් chat එකේ දාන්න සියල්ල මතක් වුණා කියලා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය සම්බන්ධව. හරි ඊට පස්සේ ඔන්න ඕක තමයි කතාව. මූලාංක දෝෂ අඳුර ගන්න. මේකේ මේ මග බිඳුව නැවතුනොත් මෙන්න 1 2 3 සමපාත කැල 3 මෙතන ධන මූලාංක දෝෂය ඉස්සෙල්ලා කියලා දුන්නේ බිඳුව මෙහෙම පාස් කරලා ගියපුවාම ඍණ මූලාංක දෝෂය කියන එක. හරි